පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විසින් ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා පත්කර සිටින ඇන්ටන් පෙරේරා එවකට රාජ්‍ය නිලධාරියෙකුව සිටමින් වැටුප් 3ක් ලබාගත් අයෙකු බවයි. එසේම ඔහු අද ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස පත්ව ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවේ ඊට සහභාගී වීම වෙනුවෙන් ගෙවූ රුපියල් 7000ක පමණ මුදල රුපියල් 25000ක් පමණ දක්වා වැඩි කර ගනිමින් අහිංසක දරුවන්ට මහපොළ ශිෂ්‍යාධාර සඳහා යැවිය යුතු මුදල් තම සාක්කුවේ දමා ගනිමින් සිටින බවද සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් එම චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීය. එහිදී කරුණු සහිතව එම චෝදනාවන්ට පිළිතුරු දැක්වූ නිලධාරීන් පවසා සිටියේ මන්ත්‍රීවරයා විසින් සිදු කළ එම සියලුම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. කිසිදු තොරතුරු සොයා බැලීමකින් තොරව ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙන්ම නිලධාරීන්ගේ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳව කනගාටුව පළ කළ එම පිරිස වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදු කරන මෙවැනි පුද්ගලික පලිගැනීම් නින්දා සහගත බවයි. එමෙන්ම මෙම ප්‍රකාශය සඳහා නීතිමය පියවර ගැනීමට සූදානම් බවත් හැකිනම් අදාළ ප්‍රකාශයේ පාර්ලිමේන්තුවෙන් පිටතදී එක් වතාවක් හෝ නැවත සිදු කරන ලෙසද එම නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාට අභියෝග කළේය.